කෙනෙක් මගෙන් අහන්න පුළුවන් මම ඔයා කියන දේත් එක්ක එකඟයි සහෝදරේ. නමුත් කොහොමද මම උන්වහන්සේට යටත් වෙන්නේ? මම යටත් වෙන්න කැමති වුණත් මට යටත් වෙන්න බෑ වගේ දැනෙනවා. ඇයි එහෙම දැනෙන්නේ කියලා. ඇත්තටම ඔව් අපිට දෙවියන් වහන්සේට යටත් වෙන්නත් අපිට එක එක ආකාරයේ බාධා තියෙනවා. අපිට මේ උන්වහන්සේට යටත් වෙන්න ඒ නොහැකියාව ඇති කරන දේවල් තියෙනවා. ඒ ගැන කතා කරන ප්‍රධාන වශයෙන්ම උන්වහන්සේට යටත් වෙන්න අපිට බාධා කරන කාරණා තමයි අපේ උඩඟුකම. මොකද අපි දන්නවා අපේ අතුලාන්තරයෙන් අපි දන්නවා අපි අපේ ජීවිතේ කෙනෙක්ට බාර දෙනවා කියන්නේ අපි ඒ කෙනාගේ විදිහට අපේ ජීවිතේ හැඩගස්ස ගන්න ඕනේ. අපි ඒ කෙනාගේ විදිහට දේවල් කරන්න ඕනේ. ඒත් මිනිස්සයා කියන්නේ හැම වෙලාවෙම තමන් කැමති විදිහට දේවල් කරන්න. තමන් කැමති විදිහට ජීවත් වෙන්න. තමන්ගේ කැමැත්ත කරන්න හැඩගැහෙන්නේ අපි දකිනවා. ආදම ඒ වගේ පටන් මිනිස්සයාගේ ඒ ගති ලක්ෂණය තියෙනවා. ඒ උඩඟුකම නිසා අපිට උන්වහන්සේට යටත් වෙන්න ඒ උඩඟුකම බාධා කරන. ඒ උඩඟුකමත් එක්කම එන දෙයක් තමයි දැඩිකම කියන්නේ. දැඩිකමත් ගොඩක් භයානක අවධියක්. මොකද දැඩිකම කියන්නේ අපි උන්වහන්සේගේ කාරණාවලට අපේ හදවත ගොඩක් දැඩි. එතකොට අපි කැමති නෑ උන්වහන්සේට යටත් වෙන්න. සමහර විට ඔයාට දෙවියන් වහන්සේට ඔයාගේ ජීවිතේ හැම අංශයක්ම යටත් කරන්න බයක් තියෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඒක ලෝභකම වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේට යම් අපේ ජීවිතේ අපි දේවල් යටත් කරද්දී අපිට අත්හරින්න සිද්ධ වෙන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ඇති වෙන ඒ ගිජුකමේ ලෝභකම නිසා ඔයා දෙවියන් වහන්සේට යටත් වෙන්න කැමති නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි පාපයක් නිසා වෙන්න පුළුවන්. අපි දන්නවා අපි උන්වහන්සේට විරුද්ධව අපි පාපයක් කරද්දී අපිට උන්වහන්සේට යටත් වෙන්න බෑ. අපිට උන්වහන්සේට යටත් වෙන්න බෑ විතර නෙවෙයි අපිට උන්වහන්සේගේ අභිමුඛයටවත් යන්න හිත දෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා උන්වහන්සේ අපි මොන විදිහෙන් ආවොත් උන්වහන්සේගෙන් අපි සමාව ඉල්ලනවා. අපි උන්වහන්සේට යටත් වෙන උන්වහන්සේගේ සමාව ඉල්ලනවා. උන්වහන්සේ අපිට සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. එහෙම නැත්නම් සමහර විට කෙනෙක්ට දේව වචනය හරියට නොදන්නාකමම දෙවියන් වහන්සේට යටත් වෙන්න බාධාක් වෙනවා. මොකද අපි දන්නවා අපි දේව වචනය දන්නේ නැහැ කියන්නේ අපි උන්වහන්සේව අඳුරන්නේ නැහැ. උන්වහන්සේගේ හදවත මොන වගේද කියලා අපි අඳුරන්නේ. එතකොට මම ඔයාලට කියන්න කැමතියි දෙවියන් වහන්සේට යටත් වීම තරම් අපේ ජීවිතේ අපිට ගන්න පුළුවන් යහපත් තීරණයක් තවත් නැහැ. ඉතින් අපි කොහොමද දෙවියන් වහන්සේට අපේ ජීවිතේ හැම අංශයක්ම බාර දෙන්නේ? පළවෙනි පියවර තමයි උන්වහන්සේ ඔබේ ජීවිතේ කවුද? ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කවුද? එතකොට ඔබ දෙවියන් වහන්සේ තුල කවුද කියන හරි අවබෝධය ඔයගොල්ලෝ ලබා ගන්න එක. අපි අපේ ජීවිතේ යටත් කරන්නේ නැහැ. අපේ ජීවිතේ අපි හැම අංශයක්ම අපේ කිසිම හිනසක් නැතුව අපේ ජීවිතේ හැම අංශයක්ම අපි කෙනෙක්ට යටත් කරනවා. ඒ කෙනෙක්ගේ පාලනය යටතට අපි යටත් කරනවා නම් අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන දේ තමයි මේ පුද්ගලයා කවුද? මේ පුද්ගලයා තුළ මම කවුද කියන කාරණය ගැන හරි වැටහීමක් තියෙන්න ඕනේ. අපි කවදාත් ගිහිල්ලා අපි නොදන්න කෙනෙක්ට අපේ ජීවිතේ බාර දෙන්න යන්නේ නැහනේ. ඉතින් එතකොට අපිට මේ කාරණාවදී උන්වහන්සේ කවුද යන්න ගැනත් ඒ වගේම අපි උන්වහන්සේ තුළ කවුද යන්න ගැනත් තේරුම් ගන්න නම් අපි හරියට දේව වචනය කියවලා ඒ තුලින් අපි මේ දේවල් ගැන වටහා ගැනීමක් ඇති කරගන්න අවශ්‍යයි. එතකොට දෙවෙනි පියවර තමයි අපි යාඥාවෙන් උන්වහන්සේට අපේ ජීවිතේ සියලු දේවල් යටත් කරන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ජීවිතේ අපි ගන්න තීරණ, අපේ ජීවිතේ අපි ගන්න තෝරා ගැනීම, අපේ රැකියාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිතේ තියෙන කරදරයක් වෙන්න පුළුවන්, මොකක් හරි දුකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තෝරගන්න යම්කිසි ඉතින් අපි ඉගෙනගෙන අපි යම්කිසි අංශයක් තෝරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. එහෙම නැත්නම් අපි විවාහ වෙන්න බලාපොරොත්තු වෙන සහකාරිය තෝරගන්න එක සම්බන්ධයෙන් අපේ හිතේ තියෙන ආශාවන්, යම්කිසි වේදනාවක්, ඒ වගේම අපේ සිතුවිලි, අපේ සැක සංක, අපේ හිතේ තියෙන කරදර, තුවාල ඕනම දෙයක් අපේ ජීවිතේ ඕනෙම සමහරට අපේ ජීවිතේ අන්ධකාර පැතිකඩ අපි අපේ ජීවිතේ කරන පාපයක් වුණත් ඒ ඕනෙම දෙයක් උන්වහන්සේට අපි ආඥාවෙන් යටත් කළ යුතුයි. අපේ ජීවිතේ හැම තත්පරයක්ම, අපේ ජීවිතේ හැම අංශයක්ම, අපේ ජීවිතේ හැම අවස්ථාවක්ම, අපේ ජීවිතේ හැම හැඟීමක්ම අපි උන්වහන්සේට යටත් කළ යුතුයි. යේසුස් වහන්සේගේ චරිතයෙන් ඒ ගත උදාහරණ වල අපි දැක්ක උන්වහන්සේගේ ශාරීරික අපහසුතාවයට, එහෙම නැත්නම් උන්වහන්සේගේ ඒ ඉමෝෂන්ස්, ඒ උන්වහන්සේගේ හැඟීම් වලටවත් උන්වහන්සේ දෙවියන් වහන්සේට යටත් වෙන්න ඒ කිසිම දෙයක් උන්වහන්සේ බාධාක් කරගත්තේ නැහැ කියලා. ඒ වගේ අපිත් උන්වහන්සේට යටත් වෙන්න මේ කිසිදු දෙයක් බාධාවක් කරගatiya යුතු නැහැ. ඉතින් අපි මේ සියලු දේම යාඥාවෙන් උන්වහන්සේට බාර දීම තමයි දෙවෙනි පියවර. එතකොට තුන්වෙනි පියවර තමයි අපි උන්වහන්සේට යාඥාවෙන් මේ උන්වහන්සේට අපි යටත් කරන දේවල් තුලින් උන්වහන්සේට අපේ ජීවිතේ උන්වහන්සේට තියෙන කැමැත්ත, ඒ සලස්ම කරන්න උන්වහන්සේට අපි ඉඩ දීම. මොකද අපි යටත් කරා කියලා කිව්වත් අපි උන්වහන්සේට උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ කරන්න ඉඩ දෙන්නත් නම් එතන හරි යටත් වීමක් සිද්ධ වෙලා නැහැ.
සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේට දේවල් යටත් කරද්දී අපිට තෝරා ගැනීම තියෙනවා. සමහර විට අත්හැරීම් තියෙනවා. හැබැයි මම කියන්නේ උන්වහන්සේට අපි අපේ ජීවිත හැම ආශයම යටත් කරද්දී හැම වෙලාවෙම අපිට අත්හැරීමක් කරන්න සිද්ධ වෙනවා කියලා මම කියන්නේ. මොකද සමහර වෙලාවට උන්වහන්සේට යටත් වෙනවා කියන්නේ අපි උන්වහන්සේගේ ප්‍රඥාවට, උන්වහන්සේගේ හඬට ඉඩ දීලා අපේ හැඟීම් වලට වඩා, අපේ ප්‍රඥාවට වඩා, අපේ තෝරා ගැනීම, අපේ කැමැත්තට වඩා උන්වහන්සේගේ ප්‍රඥාවට, උන්වහන්සේගේ බලයට, උන්වහන්සේගේ කැමැත්තට, උන්වහන්සේගේ මඟ පෙන්වීමට අපි ඉඩ දෙන එක වෙන්න පුළුවන්. මොකද අපේ ජීවිතේ සෑම අංශයක්ම අපි යටත් කරන විට උන්වහන්සේට, උන්වහන්සේගේ කැමැත්ත කරන අපි ඉඩ දෙන විට තමයි උන්වහන්සේට පුළුවන් අපිව වඩා යහපත් දෙයක් වෙත යොමු කරන්න. උන්වහන්සේට එවිටයි පුළුවන් අපිට මඟ පෙන්වන්න. කෙනෙක් මගෙන් අහන්න පුළුවන් මම යේසුස් වහන්සේව පිළිගත්තා. මම යේසුස් වහන්සේ කරපු ක්‍රියාව පිළිඅරගෙන එයා විශ්වාස කළා. මම උන්වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ විදිහට මගේ හදවත පිළිඅරගෙන මම ගැලීම ලබපු කෙනෙක්. ඉතින් ඒත් මේ යටත් වීම කියන දේ කරන්න අවශ්‍යමද? ඉතින් ඒ වගේ අවස්ථාවක මට කියන්න පුළුවන් දේ තමයි ඔයා උන්වහන්සේගේ කැමැත්ත කරන්න අපොහසත් නම් උන්වහන්සේගෙන් ඔයා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපේ සර්ව බලධාරී දෙවියන් පියාණන් වහන්සේ කියන්නේ ජිනී කෙනෙක් නෙවෙයි. අපිට අවශ්‍ය වුණ වෙලාවට විතරක් උන්වහන්සේ ළඟට ගිහිල්ලා අනිත් වෙලාවලදී අපිට ඕනේ දේවල් කරනවා. අපිට ඕනේ විදිහට ජීවත් වෙනවා. උන්වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියන පියාණන්ගෙනත් ඒ ස්වාමීත්වය උන්වහන්සේට දෙන්න ඔයාලා අකමැති නම් ඒක අපි දෙවියන් වහන්සේට කරන අගෞරවයක්. ඉතින් මගේ කිතුණු සහෝදරයා සහෝදරිය ඔයාලව ධෛර්යමත් කරන්න කැමැතියි. උන්වහන්සේට යටත් වෙන්න. ඔයාලගේ ජීවිතේ හැම අංශයක්ම හැම කොනක්ම උන්වහන්සේට යටත් කරන්න. අපි උන්වහන්සේට අපේ ජීවිතේ සියල්ල යටත් කරන්න එයින් අපේ ජීවිතය ආශිර්වාදමත් වෙන්න යනවා. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රේමයේ බලය කරුණාව අපි තව තවත් අපේ ජීවිතේ අත්දකින්න යනවා. අපි උන්වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ විදියට අපි පිළිගත්ත ආකාරයට අපි උන්වහන්සේ අපේ ජීවිතයේ ස්වාමිත්වය බාර දෙමු. අපි උන්වහන්සේට අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේ වෙන්න ඉඩ දෙමු. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ වෙන්න ඉඩ දෙමු. අපි අපේ ජීවිතේ දෙවියන් වහන්සේවත් අපි අපේ ජීවිතේ ඒ අධිකාරීත්වය, ඒ බලය, ඒ පාලනය අතටගත් සෙනගක් වෙන්නේ නැතිව උන්වහන්සේට ඒ අධිකාරීත්වය, ඒ බලය, ඒ පාලනය අපි යටත් කරමු. උන්වහන්සේට ඔයාගේ ජීවිතයේ ඒ සෑම අංශයක්ම යටත් කරලා බලන්න. උන්වහන්සේ මොන වගේ අනර්ග දේවල් ඔයාලගේ ජීවිතෙන් කරන්න යනවද කියලා. මේක තමයි අද ඔයාලත් එක්ක මම කතා කරන්න අවශ්‍ය වෙන්නේ. මම හිතනවා මේ පණිවිඩය ඔයාලට ආශිර්වාදයක් වෙන්න ඇති කියලා. ජේසුස් පීඨයි.